දැන් අපි ඇමතිවරයෙක්ගෙන් අහන්නේ උද්දමනය දැනෙන්නේ ඇමතිවරුන්ට විතරද කියලා. මේක ග්‍රාම නිලධාරියාට සහ සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන්නේ නැද්ද කියන ප්‍රශ්නෙත් අපි එතුමගෙන් පෙරලා මේ ආයි ප්‍රශ්න කරනවා. මොකද ඒ ඇමතිවරයෙක්ගෙන් අපි නැවත ප්‍රශ්න කරන රුපියල් 600ක දීමනාවක් මාසෙට ඉන්ධන දීමනාවක් ලබාගෙන දවසකට රුපියල් 20ක ආසන්න දීමනාවක් ලබාගෙන ග්‍රාම නිලධාරියා රාජකාරී කරන්නේ කොහොමද කියලා. ශ්‍රී ලංකා ග්‍රාමධාරී ජාතික සංගමය සහ අනිකුත් ග්‍රාම නිලධාරී සංගම් විසින් මේ 10 සහ 11 ලෙඩ නිර්මාණ දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සහ ඉදිරියට මේ ගල්නු ලබන වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය දරපත් කිරීමටයි මම හිතන්නේ ග්‍රාම නිලධාරීන්ගේ ගමන් වියදම් ගැටලුව වසර 10කින් පමණ විසඳෙලා නැහැ. අවසන් වරට ග්‍රාම නිලධාරීන්ගේ ගමන් වියදම සංශෝධනය වෙලා තියෙන්නේ 2016 අවුරුද්දේ අවුරුදු 10කින් වසර 10කින් ග්‍රාම නිලධාරීන්ගේ ගමන් වියදම් දීමනාව සංශෝධනය කළා නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම විවිධ අමාත්‍යාංශ ලේකම්වරුන් විවිධ අමාත්‍යවරුන් සමග සාකච්ඡා කරා. නමුත් මේ වෙනකන් කිසිදු විසඳුමක් කිසිම රජයක් හෝ කිසිම නිලධාරියෙක් ලබා දීලා නැහැ. තවදුරටත් ග්‍රාම නිලධාරීන්ට මේ තත්ත්වයන් උඩ රාජකාරී කිරීමට හැකියාවක් නැහැ. ග්‍රාම නිලධාරියාට වසමේ රාජකාරී කිරීම වෙනුවෙන් මාසයකට ලබා දෙන්නේ රුපියල් 600ක දීමනාවක්. ඒක දවසකට ගත්තොත් රුපියල් 20කට ආසන්න දීමනාවක්. හිතන්න වසර 10කින් සංශෝධනය නොවෙච්ච ගමන් වියදමක් එක්ක ග්‍රාම නිලධාරීන් කොහොමද රාජකාරී කරන්නේ කියලා. එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා ඔහුගේ දීමනාව රුපියල් 60000කින් වැඩි වුණා කියලා. රුපියල් 60000කින් දීමනාව වැඩි වෙලා තියෙනවා. ඒ වගේම රජයේ ඉහළ නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව උන්ට මම හිතන්නේ ඉන්ධන ලීටර් ප්‍රමාණයකින් ලැබෙන්නේ ඉන්ධන මිල වැඩි වෙන සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ ඉන්ධන දීමනාව සංශෝධනය වෙනවා. නමුත් ග්‍රාම නිලධාරීන්ගේ මේ ඉන්ධන දීමනාව වසර 10ක් තිස්සේ සංශෝධනය වෙලා නැහැ. ඉතින් තවදුරටත් ගමේ ප්‍රධාන නිලධාරියා වශයෙන් ගමේ පැය 24ක් රාජකාරී කිරීමට බැඳලා ඉන්න නිලධාරියා වශයෙන් අපිට තවදුරටත් අපේ සේවය මේ තත්ත්වය උඩ ලබා දෙන්න කිසිම හැකියාවක් නැහැ. ඉතින් වර්තමාන රජය මේ ප්‍රශ්නෙට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ නැහැ. නමුත් දැන් මේ ප්‍රශ්නේ මේ වෙලාවේ උඩ වෙලා තියෙන වෙලාව අපි මේ වර්තමාන රජයත් එක්ක තමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන. මම හිතන්නේ මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවේ 3 වතාවක් අපි සාකච්ඡා වලට ගියා. නමුත් මේ වෙනකන් ග්‍රාම නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව වැඩි කරන්න හැකියාවක් ලැබෙලා නැහැ. අපි වර්තමාන රජයේ ජනාධිපතිතුමා ගැන පූර්ණ විශ්වාසයක් අපේ සංගමයේ තබලා තියෙනවා. අපි සංගමයක් විදියට ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා තියෙනවා අපිට සාකච්ඡාවක් ලබා දෙන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා අපිට සාකච්ඡාවක් ලබා දීලා අපේ මේ ප්‍රශ්නට කඩනමින් විසඳුමක් ලබා දෙවි කියලා. එහෙම වුණොත් අපි මේ ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග නවත්තලා සාමාන්‍ය විදියට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපිට දැනගන්න ලැබිලා තිබුණා මේ වර්තමාන රජය මේ ගම්මට්ටමේ විශාල සංවර්ධන යෝජනා ක්‍රම රාශියක් ගම්මට්ටමේ මේ විශාල වැඩ මේ කටයුතු ප්‍රමාණයක් සූදානම් කරලා තියෙනවා කියලා. නමුත් ඒ වැඩ ටික ගමේ අරන් යන්න ඉන්න ප්‍රධාන නිලධාරියා තමයි ග්‍රාම නිලධාරිවරයා. ග්‍රාම නිලධාරිවරයාගේ දීමනා සම්බන්ධයෙන් සහ වෙනත් ගැටලු සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිවරයා ඉන්නේ අරගලයක නම් ඒ සංවර්ධන කටයුතු ගමේ යථාර්ථයක් කරන්න කිසි ලෙසකින් ලේසි වෙන එකක් නැහැ. මොකද ගමේ ඉන්න ප්‍රධාන නිලධාරියා තමයි ග්‍රාම නිලධාරිවරයා. ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තුව ගන්න ලබන තීරණ බොහෝමයක් 232ක් ක්‍රියාත්මක කරන නිලධාරියා තමයි මේ ග්‍රාම නිලධාරිවරයා. ඉතින් ග්‍රාම නිලධාරිවරයාගේ මේ දීමනා සම්බන්ධයෙන් තියෙන ගැටලු විසඳන්නේ නැත්නම් තවදුරටත් ග්‍රාම නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට ලේසි වෙන එකක් නෑ. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ අපි මේ ඉල්ලන්නේ වැඩ කරන්න. වැඩ දෙයකට නෙවෙයි අපි වැටුප් වැඩි කිරීමක් ඉල්ලන්නේ නැහැ කොයි වෙලාවකවත්. අපි ඉල්ලන්නේ වැඩ කිරීමට අවශ්‍ය මේ පහසුකම් ටික ලබා දෙන්න කියලා. එහෙම ලබා දුන්නොත් අපි කඩිනමින් සාමාන්‍ය රාජකාරී වෙනදත් වඩා ප්‍රකෘති තත්ත්වෙන් ලබා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒක නිසා මේක මේ දේශපාලන ගැටලුවක් නෙවෙයි. මේ ග්‍රාම නිලධාරීන්ට තියෙන්නේ තමන්ගේ සේවය සපයා ගැනීම සඳහා අවශ්‍ය සම්පත් සහ පහසුකම් ලබා ගැනීම ගැටලුවක් පමණයි. ඉතින් අනිත් එක මේ සම්බන්ධයෙන් මේ රජයට වඩා මේ නිලධාරීමක කියන්න ඕන. වසර 10කින් ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි නොකිරීම සම්බන්ධයෙන් මේ වර්තමාන රජය සම්පූර්ණමක කියන්න ඕනේ. මේ නිලධාරීන් දැනගන්න ඕන තමන්ගේ දීමනා වැඩි වෙනකොට තමන්ගේ ඉන්ධන මිල වැඩි වෙනකොට තමන්ගේ දීමනාව ඊට අනුරූපව සකසා ගන්නවා නම් මේ ග්‍රාම නිලධාරීන්ටත් අවශ්‍ය මේ පහසුකම් ටික ලබා දෙන්න. මොකද වසර 10කින් වැඩි නොවෙච්ච ඉන්ධන දීමනාවත් සහ ගමන් වියදම් දීමනාවත් තමයි ග්‍රාම නිලධාරීන් තාමත් ලැබෙන්නේ. ඒ නිසා අපි මේ රජයෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින කඩිනමින් මේ ග්‍රාම නිලධාරීන්ගේ මෙගම වියදම් දීමනාව සංශෝධනය කරලා ලබා දෙන්න. ඊට අමතරව ග්‍රාම නිලධාරීන්ට සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැටි ගැටලු කීපයක් තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් දරුවක් කරලා තියෙන්නේ. ඒ වගේම 2009 2010 ග්‍රාම නිලධාරී කණ්ඩායම් බඳවා ගැනීමේදී දැටි අසාධාරණයකට ලක් වුණා. ඒ කණ්ඩායම් වල බොහෝම ග්‍රාම නිලධාරීන් දැන් මේකට විශ්‍රාම ගිහිල්ලා තියෙනවා. සමහර ග්‍රාම නිලධාරී විශ්‍රාම යන සූදානම් වෙලා ඉන්නවා. අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා ඒ සම්බන්ධව මේ කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස. දැන් අපි ඇමතිවරයෙක්ගෙන් අහන්නේ උද්දමනය දැනෙන්නේ ඇමතිවරුන්ට විතරද කියලා.
මේක ග්‍රාම නිලධාරියාට සහ සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන්නේ නැද්ද කියන ප්‍රශ්නෙත් අපි එතුමගෙන් පෙරලා මේ ආයි ප්‍රශ්න කරනවා. මොකද ඒ අමතිවරයෙක්ගෙන් අපි නැවත ප්‍රශ්න කරන රුපියල් 600ක දීමනාවක් මාසෙට ඉන්ධන දීමනාවක් ලබාගෙන දවසකට රුපියල් 20ක ආසන්න දීමනාවක් ලබාගෙන ග්‍රාම නිලධාරියා රාජකාරී කරන්නේ කොහොමද කියලා. මම හිතන්නේ මේ අවස්ථාවේ එකක් ප්‍රකාශයටපත් කරන්න ඕන මහ ජනතාවගේ සහයෝගය උපරිමාකාරව ලබාගෙන වෘත්තීය ක්‍රියාමාර්ගයක් කරන්න ග්‍රාම නිලධාරීන්. මොකද මහ ජනතාව අපිට වඩා හොඳට තේරුම් ගන්න තියෙනවා තමන්ගේ ග්‍රාම නිලධාරියා තියෙන මේ දුෂ්කරතාවය. අපි මේ දක්වා මේ වෘත්තීය ක්‍රියාමාර්ගය කරේ පරිපාලන නිලධාරීන් දැනෙන්න මිසක් මහ ජනතාවට දැනෙන්නේ නෙවෙයි. ඊයේ සහ අද ඒ කියන්නේ 10 සහ 11 මේ කරන ලෙඩදි මාරු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පමණයි මහ ජනතාවට දැනෙන සිදු වෙලා තියෙන්නේ. නමුත් මහ ජනතාව තේරුම් ගන්න තියෙනවා මේ ග්‍රාම නිලධාරී මහත්තයා තමන්ගේ රාළහාමි මේ වෘත්තීය ක්‍රියාමාර්ග කරන් තියෙන වෙන කරන් දෙයක් නැති නිසායි කියලා. ඒ නිසා මේ දවස් දෙකේ අපි සීළු රාජකාරීන් මෙවලින් ගත තියෙනවා. ඒ සම්බන්ධයෙන් මහ ජනතාව අපහසුතාවයට පත් වීම සම්බන්ධයෙන් අපේ මෙතන කනගාටු ප්‍රකාශයටපත් කරන මේ අවස්ථාවේ. ඉදිරි අපි බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමා කඩිනමින් මේ සමය සම්බන්ධයෙන් මැදිහත් වෙලා අපිට විසඳුමක් ලබා දෙවි කියලා. නැත්නම් සියලු ශේෂ රාජකාරී වලින් ඉවත් වීම හෝ මීට වඩා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන ග්‍රාම නිලධාරී ජාතික සංගමය දෙපාරක් කල්පනා කරන්න නැති එකලත් මේ අවස්ථාවේ ප්‍රකාශයටපත් කරන්න ඕනේ.